හායි හැමෝටම ඉතින් කොහොමද? ඉතින් මම අද අරගෙන ආවේ අලුත් අවුරුදු සමය නිසා මම අවුරුදු 7ක පිරිමි දරුවෙකුට මැහුවා සරමක් සහ ෂර්ට් එකක්. ඉතින් මේ ෂර්ට් එකත් සරමත් ඕගොල්ලන්ට කියලා දෙන්න ඕනේ කියලා මම හිතුවා වීඩියෝ එකකින්. ඉතින් ඒක නිසා මම අද ෂර්ට් එක තමයි මුලින්ම ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් මම මේක බ්ලොග් එකකට තමයි ඕගොල්ලන්ට ඇඳලා කියලා දෙන්නේ. ඕගොල්ලන්ට පුළුවන් මේක රෙද්ද මතම තියලා කපාගෙන මේක කරගන්න. ඉතින් මේකෙදී මම මෙෂර්මන්ට්ස් සකස ගන්න විදිහේ සිට පැහැදිලි කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මේක ස්කිප් කරන්නේ නැතුව උනන්දුවෙන් ආශාවෙන් බලන්න කියලා මම ඉල්ලනවා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. කියලා ෂර්ට් එකේ බ්ලොක් එක කොහොමද නිර්මාණය කරගන්නේ කියලා බලමු. මුලින්ම කොලයක් ගන්න. එහෙම නැත්නම් තමන් ගන්න රෙදි කොටස ගන්න. අරගෙන දෙකට නවා ගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ දෙකට නවාගෙන නැම්ම පැත්ත නෙමෙයි අනිත් පැත්ත ගන්න. නැම්ම පැත්ත නෙමෙයි මේ ඕපන් දෙකක් තියෙන පැත්ත ගන්න. ඊට පස්සේ අපි ඒකේ මෙන්න මේ විදිහට මේකේ රෙදි කොටසේ ඇද යන මෙන්න මේ විදිහට අපි සිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඒ වගේම ඉහළින්ම මේ විදිහට රෙද්ද ඇද යන තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මේ ඇඳගත්තු තිරස් රේඛාවේ අඟල් දෙකක් ඉස්සරහට ලකුණු කර ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ අඟල් දෙකේ ඉඳලා ඉස්සරහට සියලු මිමි ටික ලකුණු කර ගන්න. දැන් අපි මේ තිරස් රේඛාවේ මෙතන සිට උරහිස බෙදුව වගේ, ඒ කියන්නේ උරහිස සම්පූර්ණ උරහිස අගය දෙකෙන් බෙදුව වගේට අඟල් භාගයක් එකතු කරලා ලකුණු කරනවා. ඊට පස්සේ උරහිස ඇලය විදියට පුංචි දරුවෙකුට පුළුවන් අඟල් 1.5ක් උරහිස ඇලය පහත් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් රැගල් උස නිර්මාණය කරගන්න. රැගල් උස විදියට ගන්නේ පපුව තමයි. පපුව වට ප්‍රමාණය තමයි ආදේශ කරගන්නේ. ඉතින් රැගල් උස විදියට පපුව වට 4ට බෙදලා එන අගයට අඟල් භාගයක් එකතු කරලා රැගල් උස විදියට ගන්නවා. ඊට පස්සේ මේ උරහිස දෙකෙන් බෙදුව වගේට අඟල් භාගය එකතු කරපු වගේ මෙතෙන් සිට මෙහාට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි ඒ හරහා රේඛාවක් ඇඳ ගන්නවා. දැන් උරහිස ඇලේ අඟල් 1.5ක් පාත් කරලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මූලික කරපළල සහ මූලික කරගැඹුර හදාගන්න. මූලික කරපළල වෙන්නේ සම්පූර්ණ කරවටය 4ට බෙදලා ඒකෙන් අඟල් භාගයක් එකතු අඩු කරපු උත්තරය වෙනවා කරපළල. ඒ වගේම කරවට 4ෙන් බෙදලා ඒකෙන් අඟලක් අඩු කෙරුව උත්තරය වෙනවා කර ගැඹුර. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට කර හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ උරහිස ඇලය මෙන්න මෙතනට යා කර ගන්න. දැන් අපිට අත්කට හැඩය ඇඳ ගන්න අවශ්‍යයි. ඊට කලින් අපි පපුව වට 4ට බෙදලා ඒකට අඟල් 1.5ක් එකතු කරපු උත්තරය මෙන්න මේ රැගල් දිග රේඛාවේ ලකුණු කරනවා. පපුව වට 4ට බෙදලා ඒකට අඟල් 1.5ක් එකතු කරපු උත්තරය මෙන්න මෙතන ලකුණු කරනවා. අපිට ලොකු කෙනෙකුට නම් අඟල් දෙකක් කරගන්නත් පුළුවන් මේ රේඛාවේ දිග. ඉතින් ඊට පස්සේ අත්කට තමයි අපි අඳින්න යන්නේ. අත්කට මෙන්න මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය හොයාගෙන එතනින් අඟල් කාලක් ඇතුළට තියලා මෙතනින් අඟල් 3 කාලක් ඉස්සරහට තියලා මෙන්න මේ විදිහට අත්කට ගොඩාක් වක්‍ර කරන්නේ නැතුව හැඩ කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ෂර්ට් එකේ සම්පූර්ණ උස ලකුණු කරන්න. මේ වෙලාවේ අපේ ෂර්ට් එකේ උසට උරහිස මූට්ටුවෙන් අඟල් කාලකුත් වාටිය නැවිලා මෙහෙන් අඟල් 3 කාලකුත් එක්ක අවශ්‍ය උස ලකුණු කරගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ පපුව රැගල් දිග රේඛාවේ ලකුණු කරගත්තාගේම මෙන්න මෙතනත් ලකුණු කරගන්න. ඊට පස්සේ අපි මේක යා කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ අඟල් දෙකේ රේඛාවේ ඉස්සරහට අඟල් භාගයක් මෙතෙන් සිට ඉස්සරහට අඟල් භාගයක් ලකුණු කරගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ දැන් අපි අංශය ඇඳ ගන්න යන්නේ. මේ අංශ රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය හොයාගෙන අපිට මේක හැඩ කරගන්න අවශ්‍ය නම් අඟල් කාලක් ඉස්සරහට තියලා මෙන්න මේ ෂර්ට් එකේ අංශය අපිට හැඩ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි වාටිය හැඩ කරගන්න යන්නේ. මෙතන සිට ඉහළට අඟල් 1.5කුත් මෙතෙන් සිට සෙන්ටර් ෆ්‍රන්ට් එක පැත්තට අඟල් 3කුත් තියලා මෙන්න මේ වගේ හැඩයක් අපිට ෂර්ට් එකට අඳ ගන්න පුළුවන්. ඉතින් මේ කොටස් කැපිලා ඉවත් වෙනවා. ඊට පස්සේ දැන් අපි ෂර්ට් එක කපා ගන්න තමයි යන්නේ. ෂර්ට් එක කපා ගන්නකොට මේ ෆ්‍රන්ට් එක කොටස මෙහෙම කපා ගන්නකොට අපි ඉස්සෙල්ලම මේ පැත්තෙන් කපාගෙන යනවා. මේ අඟල් දෙකේ රේඛාව
මුලින්ම මෙන්න මේ විදිහට කපා ගන්නවා. මේ පැත්තත් මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අංශය එහෙම නැත්නම් වාටිය කොටස කපා ගන්න. මෙන්න මේ විදිහට දැන් අපිට පුළුවන් මේ නෙක් එක කොටස කපා ගන්න. නෙක් ලයින් එක කපා ගන්නකොට මෙන්න මේ අඟල් භාගයේ රේඛාවෙන් එහා පැත්තට නවා ගන්න ඕන. අඟල් භාගය ඉතුරු වෙන්න අනෙක් කොටස අඟල් එකමාරේ කොටස විතරක් එහා පැත්තට නැවිලා නෙක් එක අපි කට් කරගන්න ඕන. දැන් අපිට පුළුවන් උරහිස ඇලය කපා ගන්න. මෙන්න මේ විදිහට තමයි අපේ ෆ්‍රන්ට් එකේ කොටස් දෙක නිර්මාණය කරගන්නේ. දැන් මේකේ මම මේ කොටස් දෙක ඇඳ ගන්නවා. මේ තියෙන්නේ ෆ්‍රන්ට් එකේ අපි අඳිනකොට left ඒ වගේම දකුණු පස වම් පස සහ දකුණු පස මේ තියෙන වම් පස මේ තියෙන්නේ දකුණු පස. ඉතින් මේ විදිහට තමයි අපේ ෂර්ට් එකේ ඉදිරිපස කළු දෙක නිර්මාණය කරගන්න. ඉතින් මම දැන් පිටුපස පළුව නිර්මාණය කරන්න යනවා. ඒකට මම එක කොටසක් විතරක් ගන්නවා. මෙන්න මේ විදිහට. මුලින්ම අපි මේ කොටසේ අඟල් එකමාරක් මේ උරහිස කෙළවර සිට අඟල් එකමාරක් පහත් කරන්න. මෙන්න මේ විදිහට පහත් කරලා අපි ලකුණක් දාගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට රෙදි කොටසක් අරගෙන මෙන්න මේ විදිහට රෙදි කොටසක් හෝ පේපර් එකක් අරගෙන මුලින්ම පේපර් එක කපා ගන්නවා නම් හොඳයි. ආධුනිකයෙක් නම් මහාන කෙනෙක් මහා මෙහෙම දෙනම තියෙන කෙනෙක් රෙදි කොටස මතම තියාගෙන කැපුවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මෙන්න මේ විදිහට ඉහළින් මදිනවා රේඛාවක් අපේ මේ රෙදි කොටස බැලන්ස් කරගන්න. ඉතින් මම මේ කොටස කපලා අයින් කරනවා. ඉතින් දැන් අපි මෙන්න මේ විදිහට අඟල් භාගයක රේඛාවක් මෙන්න මෙහෙම ඇඳ ගන්නවා. අඟල් භාගයක් පහළට තියලා ඇඳ ගන්නවා. දැන් අපි මෙන්න මේ කපාගත්ත කොටස මෙන්න මේ මේ අපි අඟල් එකමාර ලකුණු කරගත්ත කොටස මෙන්න මෙතනට ලකුණු කරනවා. එහෙම තියාගද්දී මෙන්න මේ අඟල් භාගයෙන්ම සම්පූර්ණ අඟල් දෙකේ රේඛාවෙම අපි මේක ඇතුළට නවාගෙන ඉන්න ඕන. එතකොට මොකද අපි මේ ෂර්ට් එකේ බෑක් එකට ඕපන් තියන්න නැහැනේ. ඉතින් ඒක නිසා අපි මේ දෙක සමාන කරලා මෙන්න මේ විදිහට මෙන්න මේ දෙක මේක එක සමාන වෙන විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ L හැඩය මේ විදිහට දික් කරගන්න. එතකොට මෙතනින් එහාට අපි සාමාන්‍යයෙන් බෑක් එක අඳිද්දී මෙතන ෆ්‍රන්ට් එකේ 3 කාලා තිබ්බා බෑක් එකේ අඟලයි තියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ අඟල මේ අත් කට හැඩය මෙතනට හැඩ කරලා ගන්නවා. ඊට පස්සේ අපි මේ ෆ්‍රන්ට් එකේ විදිහට මාංශය හැඩ කරලා ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් බෑක් එක කට් කරගන්න. මේ කොටස කපා ඉවත් කරගන්න. ඉතින් අපිට පුළුවන් දැන් බෑක් කොටසට අපි සම්බන්ධ කරන යෝග කොටස කපා ගන්න. ඉතින් දැන් අපි යෝග කොටස් දෙක කපා ගන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට රෙදි කොටසක් අරගෙන හෝ පේපර් එකක් අරගෙන මෙන්න මේ විදිහට දෙකට නම ගන්නවා. ඉතින් අපිට පිටුපසට යෝග පළු දෙකක් අවශ්‍යයි. ඉතින් මම මෙතනදී අපිට පුළුවන් රෙදි කොටස තියෙනවා මෙන්න මේ විදිහට හතරට නම ගන්න. මෙන්න මේ විදිහට හතරට නම ගන්න. ඔන්න මම මේ විදිහටම නවා ගන්නවා. හතරටම නවා ගන්නවා. හරි සමානව කොටස් හතරකට නවා ගන්නවා. නැම්මට හිටින මෙතන නැම්ම දෙකක් තියෙනවා.
මෙන්න නැම්වල් දෙකක් තියෙනවා. ඉතින් මේ විදිහට අපි හතරට නවා ගන්නවා. නවාගෙන මේ පහලින් රේඛාවක් ඇඳ ගන්න. මේක එක එල්ලේ රේඛාවක් ඇඳ ගන්න. අපිට මේක එක කෙලින් තියාගන්න. ඒ කියන්නේ අපේ ඇද තියෙනවා නම් ඒවා ඉවත් වෙන්න. ඉතින් ওই විදිහට තියාගෙන අඟල් භාගයක් ඉහළට ලකුණු කර ගන්නවා. මේ රේඛාවේ ඉඳලා අඟල් භාගයක් ඉහළට ලකුණු කර ගන්නවා. දැන් මේ බැක් එක කොටසේ අඟල් භාගයක් අපි මේ විදිහට ලකුණු කර ගන්නවා. මේ අඟල් භාගය තමයි මෙහුම් වාසිය. යෝක් එකේ මෙහුම් වාසිය තියෙන්නේ මෙතන. මේ බැක් එකේ මෙහුම් වාසිය තියෙන්නේ මෙතන. එතකොට යෝක් එකේ මෙහුම් වාසිය තමයි මේක. ඉතින් අපි මේක මෙන්න මේ නැම්මට හරියටම මෙන්න මේ විදිහට තියා ගන්නවා. තියාගෙන අපිට පුළුවන් මේ ෆ්‍රන්ට් එක අරගෙන ෆ්‍රන්ට් එකේ මෙන්න මේ ලකුණු කරපු ස්ථානයත් මෙන්න මේ ලයින් එකටම මේ විදිහට තියා ගන්න. ඊට පස්සේ මේක හොඳට පින් කර ගන්න. දැන් මේ පින් කරගත්ත කොටසෙන් අපි මෙතන සිට shoulder point එකේ ඉඳලා ඉහළට අඟල් 1/2ක් ලකුණු කර ගන්නවා. මේ විදිහට අඟල් 1/2 ලකුණු කරගෙන යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන දුර මේකේ දුර මැන ගන්නවා. ඒකේ දුර මැන ගන්න කලින් අපි මේ කරට, ඒ කියන්නේ කර පළල කොච්චරද කියලා මැන ගන්න ඕන. දැන් කර පළල මැනගද්දි ෆ්‍රන්ට් එකේ කර පළල මැනගද්දි මේ මෙතන සිටනේ කර පළල මනින් නැම්මේ සිටනේ. ඉතින් නැම්මේ සිට ඔන්න අඟල් 2ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම ඒක අරගෙන ගිහිල්ලා මෙන්න මේක එක එල්ලේ අඟල් 2 මෙන්න මේ විදිහට ලකුණු කර ගන්නවා. දැන් අඟල් 2 ඉන්නේ මෙන්න මෙතනට. ඊට පස්සේ දැන් මෙතන තියෙන ප්‍රමාණය අපි මැන ගන්නවා. දැන් මෙතන සිට මෙතනට තියෙන දුර මැන ගන්නවා. 3/4ක් තියෙනවා. ඉතින් මම ඔන්න අඟල් 3/4ක් කියලා මෙතන ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක යා කර ගන්න. මෙන්න මේ විදිහට මෙතනට යා කරගෙන දැන් අපිට පුළුවන් මෙන්න මේ කොටස මේ විදිහට ඇඳ ගන්න. දැන් පිටුපස කර ගැඹුර අඟල් 1.5ක් පහත් කරනවා. අඟල් 1.5ක්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. දැන් අපිට යෝක් කොටස කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ බලන්න. මෙන්න එකක් මෙන්න එකක්. ඉතින් මේ විදිහට තමයි අපේ යෝක් කොටස. ඉතින් මේ මෙහුම් වාසියට මෙහුම් වාසිය මෙන්න මේ විදිහට තියලා අපි මහගද්දි මම මේක ඉදිරි වීඩියෝ වලට වෙනම පැහැදිලි කරනවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙන්න බලන්න ෆ්‍රන්ට් එක එතකොට මේ දෙක මෙහෙම එක සමාන වෙන්න ඕන. ෆ්‍රන්ට් එක මූව් කරද්දි මෙන්න මෙහෙම එක සමාන වෙන්න ඕන. පේනව නේද? අන්න ওই විදිහට තමයි අපි යෝක් කොටස් දෙක සහ ෆ්‍රන්ට් කොටස් දෙක නිර්මාණය කරගන්නේ. ඉතින් යාළුවනේ ඔන්න මම දැන් ඇඳ රෙදි කොටසක් ගත්තා කියලා හිතන්න. ඔන්න දෙකට නවා ගත්තා. මේක දැන් මම ගත්ත ඔබලෝ රෙදි කොටසක් ගත්තොත් රෙදි කොටස නම් මෙන්න මේ විදිහට දෙකට නවා ගන්න. දෙකට නවාගෙන මෙහෙම ඉහළින් රේඛාවක් ඇඳ ගන්න. අපි රෙද් දෙක ඇද තියෙනවා නම් ඇද ඉවත් වෙලා යන්න කෙලින් රේඛාවක් ඇඳ ගන්න. දැන් මේ ඇඳගත්ත කෙලින් රේඛාවේ අපි ඉහළම තිරස් රේඛාවේ අපි ලකුණු කරනවා. මේ නැම්මේ සිට වම් පැත්තට අපේ පපුව වට මිනුම 4ට බෙදලා ඒකට අඟල් කාලක් විතර එකතු කරලා පපුව වට මිනුම 4ට බෙදලා ඒකට අඟල් කාලක් විතර එකතු කරලා මෙන්න මේ විදිහට අපි ඇඳ ගන්නවා. ඒ අගය මෙතනින් මාක් කර ගන්නවා. ඊට පස්සේ මේ නැම්ම පැත්තෙන් අපි දැන් ලකුණු කරනවා පහළට උස. ඒ වගේම මේ පැත්තෙන් අපි ලකුණු කරනවා මෙතන මේ ලකුණු කරගත්ත මාක් එකේ ඉඳලා පහළට උරහිස මිනුම 4ට බෙදුව අගය. උරහිස මිනුම 4ට බෙදුව අගය ලකුණු කරගන්න මෙන්න මෙතන සිට පහළට. ඔන්න මේ විදිහට ලකුණු කරගෙන අපි මෙතන සිට මේ හරහා ඇල රේඛාවක් ඇඳ ගන්නවා මේ මුදුනට. ඉතින් ඊට පස්සේ අපි කරන්නේ
මෙතන සිට පහළට අපි අතේ උස ලකුණු කරගන්න ඕන. දැන් මේ නැම්ම පැත්තෙන් තමයි අපි අතේ උස ලකුණු කරන්නේ. මට අවශ්‍ය උසට අඟල් භාගයක් එකතු කරනවා මැහුම් වාසි. ඒ මැහුම් වාසි මොනවටද? අත අපේ ඇඳුමට සම්බන්ධ කරන්න අවශ්‍ය මැහුම් වාසි අඟල් භාගය තමයි ඒ ලකුණු කරන්නේ. එතකොට අවශ්‍ය අත උසට මැහුම් වාසි අඟල් භාගයක් උරහිස පැත්තෙන් අත ලකුණු අත මසා ගන්න ඕන නිසා ලකුණු කරනවා. ඒ වගේම තව අඟල් දෙකක් වැඩිපුර අපි ලකුණු කරගන්නවා අතේ වාටිය නැවලා මහන්න. දැන් අපේ අතේ වාටිය නැවලා මහන්න තව අඟල් දෙකක් වැඩිපුර ලකුණු කරගන්නවා. මොකද පිරිමි ඇඳුම් වල අතේ වාටිය ගොඩක් මහතට මහන නිසා. ඉතින් ඊට පස්සේ දැන් අපිට පුළුවන් මේ ඇඳගත් රේඛාව සමාන්තර කොටස් හතරකට බෙදා ගන්න. මේ සම්පූර්ණ රේඛාව දෙකට බෙදාගත්තා. මේ රේඛා දෙක අතරෙත් මධ්‍ය ලක්ෂ්‍ය හොයාගත්තා. මේ දෙක අතරෙත් මධ්‍ය ලක්ෂ්‍ය හොයාගත්තා. ඒ හොයාගෙන මෙතනින් පහළට අඟල් කාලකුත් මෙතනින් ඉහළට අඟල් කාලකුත් අරගෙන අපි ඇදුණු ඉස් අකුරක් වගේ හැඩයකින් මෙන්න මේ අත් හැඩය ඇඳ ගන්නවා. දැන් මේවා වැඩි වක්‍ර කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට කරන නිසා තමයි අපි අඟල් කාල උස් පහත් කරලා ඇඳගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අපේ අත අග වට ලකුණු කරගන්න. දැන් අත අග වටය ලකුණු කරනකොට අපි අත අග වටය ගත්ත අත අග වටය දෙකට බෙදලා ඒකට අඟල් 3 කාලක් එකතු කරපු අගය මෙන්න මේ විදිහට මේ පැත්තෙන් ලකුණු කරගන්නවා. අත අග වටය දෙකට බෙදලා ඒකට අඟල් 3 කාලක් එකතු කරපු අගය ලකුණු කරගෙන මෙතනින් ඉහළට අඟල් කාලක් ඉහළට ඔසවනවා. අඟල් කාලක් ඉහළට ඔසවනවා. මේක විශේෂ ලක්ෂණයක්. මොකද විශේෂ කරුණක්. හේතුව තමයි අඟල් කාලක් ඉහළට ඔසවන්නේ අපි මේ අත කොටස අත් කට පැත්තෙන් එල්ල වැටෙන නිසා තමයි අපි මේ කාල මේ විදිහට ඔසවන්නේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට අපි මේක ඇඳ ගන්නවා. දැන් අපිට පුළුවන් මෙතන ඉඳලා දැන් මෙතන සිට අඟල් දෙකක් නේ ලකුණු කරේ වගේ මෙතන සිටත් මේ අඟල් දෙක මේ විදිහට ලකුණු කරගෙන මෙන්න මේ වගේ යා කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අංශය ඇඳ ගන්න. දැන් අතේ අංශය මෙන්න මේ විදිහට ඇඳගත්තා. ඊට පස්සේ අතේ අංශය ඇඳගෙන අපි දැන් අත කපා ගන්න තමයි යන්නේ. දැන් අපි මේ විදිහටම කපනවද අපේ අත නැහැ. මේ විදිහට කපන්නේ අපි අත කපන්නේ අදී සම්පූර්ණයෙන්ම අපි මෙන්න මේ කොටස කපාගෙන ඉවර වෙලා මෙන්න මේ කොටස කපලා ඉවත් කරලා අපි අත කට් කරන්න යද්දි මේ අපේ මෙන්න මේ රේඛාවේ එතනින් අත නවා ගන්න ඕන. මෙන්න මේ විදිහට අත නවා ගන්න ඕන. නවාගෙන තමයි අපි අත කපලා වෙන් කරගන්නේ. මෙන්න මේ විදිහට අතේ අත කොටස කපා ගන්නවා. ඊට පස්සේ දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවනේ අත අපි මෙහෙම මැද්දෙන් හරි මැද්දෙන් අපි මේක දෙපැත්තට වෙන් කරොත් අතේ ෆ්‍රන්ට් සහ බැක් කියලා කොටස් දෙක දෙපැත්තට වෙන් වෙනවා. එක පැත්තක් අපේ ෆ්‍රන්ට් එකට ඇඳුමේ ෆ්‍රන්ට් එකට අහු වෙනවා. අනිත් පැත්ත ඇඳුමේ බැක් එකට අල්ලනවා. ඉතින් අපි මේ ෆ්‍රන්ට් එක පැත්තෙන් අපිට පුළුවන් තවත් චූටි පුංචි අඟල් කාලක විතර ප්‍රමාණයක් මෙන්න මේක ඇතුළට මෙන්න මේ හරි හාරවලා කපා ගන්න. මොකද අපි ෆ්‍රන්ට් එකේ ඇඳුමේ ෆ්‍රන්ට් එකෙන් අපි අඟල් කාලක් ඉවත් කරපු නිසා ඇතුළට ඇඳලා අපි රැගල් රේඛාවේ අත අඳිනකොට අපි එහෙම කරානේ. අන්න ඒක නිසා අපි මේ අඟල් කාලකුත් මෙතනින් ඉවත් කරනවා. ඊට පස්සේ අපි මේ පැත්තට මාක් එකක් දා ගන්න ඕනේ කොටස් දෙකේම ෆ්‍රන්ට් එක පැත්ත. වරද්ද ගන්න නැතුව. ඊට පස්සේ මෙන්න මේ මධ්‍ය රේඛාවේ කට් මාක් එකක් යොදා ගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපේ අත නිර්මාණය කරගන්නේ. ඉතින් මේක ගොඩක් අමාරු නෑ. හරිම ලේසි සරලයි. මේක ඔයගොල්ලන්ට මේ වගේ කොටස් දෙකක් අපිට ගන්න වෙනවා. අත් කොටස් දෙකට. ඉතින් යාළුවනේ ඔන්න බලන්නකෝ මම දැන් මේ අරගෙන ඇවිල්ලා දැන් තියෙනවා. ඒ කියන්නේ මම ෂර්ට් එක අඳින්න කපාගත්ත රියල්ම බ්ලොක් එක තමයි මේ තියෙන්නේ. දැන් මේ ෂර්ට් එක කපා ගන්න මම හදපු බ්ලොක් එකේ මම අර අංශය පැත්තෙන් හැඩ කරලා ගත්තේ නැහැ. මොකද මම මේකට පොඩි ඒ කියන්නේ යාට ඕනේ අවුරුදු උත්සවයකට අඳින්න ඕන නිසා මම මෙතන හැඩ කරේ නැහැ. යාට ඕන කිව්වා පොඩි ස්ලිට් එකක් තියලා දෙපැත්තේ. ඉතින් ඒක නිසා මම ස්ලිට් එකක් තියන්න ඕන විදිහට නිකම්ම කපා ගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි
ෆ්‍රන්ට් එකේ කොටස් දෙක තියෙනවා. මේ බලන්නකෝ ෆ්‍රන්ට් එක. මේකේ ෆ්‍රන්ට් එකේ අපි ෂර්ට් එක ඇඳම මේක වම් පැත්ත. ඒ වගේම ෂර්ට් එක ඇඳම මේක දකුණු පැත්ත. වම් පැත්ත දකුණු පැත්ත. ඉතින් යාළුවනේ බලන්න ඕගොල්ලෝ දැන් මම කොහොමද මේ ටික මහගන්නේ කියලා. ඉතින් මහගන්න විදිය මම මගේ ෂර්ට් එකෙන් පෙන්වන්න විදියක් නැහැ. මොකද හේතුව තමයි ඒක තනි පාට රෙද්දකින් නෙමෙයි මහන්න ඕනේ. ඒක කලර්ෆුල් අනික රෙඩ් කලර් එකකින් තමයි මහන්නේ. එතකොට පැහැදිලිව පේන්නේ නැහැ මහන මැහුම් ටික. ඉතින් මම ඕගොල්ලන්ට කොහොමද ෆ්‍රන්ට් එක ඒ වගේම ෆ්‍රන්ට් එක යෝක් එකට කොහොමද ඇටච් වෙන්නේ, ඒ වගේම බෑක් එක කොහොමද යෝක් එකට ඇටච් කරන්නේ කියන එක පැහැදිලි කරන්න මේ කොළ ඒ කියන්නේ මේ හදාගත්ත බ්ලොක් එකෙන්. ඉතින් දැන් අපි බලමු කොහොමද අපේ ෆ්‍රන්ට් එකේ මුලින්ම ෆ්‍රන්ට් කොටස කොහොමද අපි සම්බන්ධ කරගන්නේ. යෝක් එක බෑක් එකේ ඒ කියන්නේ යෝක් කොටස් දෙකක් බෑක් එකට හමුන ගන්න ඕනේ. ඒක නොපෙනෙන්න කොහොමද මහගන්නේ කියන එක තමයි වැඩිපුරම අපිට මේකෙදි සැලකිලිමත් විය යුතු කාරණාව වෙන්නේ මසා ගැනීමේදී. ඉතින් අපි බලමු කොහොමද ෆ්‍රන්ට් එකේ මේ කොටස් අපි නවලා මසා ගන්න කියලා. දැන් අපි මුලින්ම මහගන්න යන්නේ ෂර්ට් එකේ දකුණු පස කොටස. මුලින්ම මහගන්න යන්නේ ෂර්ට් එකේ දකුණු පස කොටස. ඔයගලන්ට මේක පේනවා ඇති. මෙහෙම දැන් අපි මේක මහගන්න යනකොට මේක මසා ගන්නකොට දැන් මම අඟල් දෙකේ කොටසක් මේ පැත්තට තියාගත්තානේ. අඟල් දෙකක කොටසක් මේ පැත්තට තියාගත්තා. ඒක අපි තියාගත්තේ බොත්තම් ඇල්ලීම සඳහා. එතකොට බොත්තම් ඇල්ලීමට අපේ දැන් සෙන්ටර් ෆ්‍රන්ට් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද? සෙන්ටර් ෆ්‍රන්ට් එක. ඒ කියන්නේ අපි බ්ලොක් එකෙන් මෙන්න මේ විදිහට නවා ගත්තාම මෙන්න මේ විදිහට බ්ලොක් එක නවා ගත්තාම අපි අඟල් දෙකේ කොටස වෙන් කරගත්තාම අඟල් දෙකේ කොටස වෙන් කරගත්තාම මෙන්න මේ විදිහට තමයි අපේ ෂර්ට් එකේ කියන්නේ ෂර්ට් එකේ දකුණු පස පළුව තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ අඟල් දෙකේ කොටස තමයි මේ තියෙන්නේ. දැන් මම අඟල් භාගයක කොටසකුත් ඉස්සරහට අරගෙන තියෙනවා. දැන් මේකේ දෙකේ කොටසෙන් අඟල් භාගයක් අඩු කරලා අඟල් එකමාරක් මෙතන ඉතුරු වුණා. දැන් අපි සාමාන්‍යයෙන් දකුණු පසට තමයි ඇඳම ෂර්ට් එකක බටන්ස් අල්ලන්නේ. එතකොට දකුණු පසට බටන්ස් අල්ලනකොට බටන්ස් අල්ලන්න ඕනේ මෙන්න මේ සෙන්ටර් ෆ්‍රන්ට් එකට. කොහෙටද බටන්ස් අල්ලන්නේ? සෙන්ටර් ෆ්‍රන්ට් එකට. එතකොට අපි මේ කොටසට උඩින් අපේ ඉස්සරහා කොටසේ වම් පස පළුව මේකට උඩින් යනවනේ ඕවර්ලැප් වෙනවා. එක පිට එක යන්න ඕනේ. ඉතින් එක පිට එක යන්න ඕන නිසා මෙන්න මේ අපේ මෙන්න මේ හරියට තමයි අපේ බටන් එක අල්ලගෙන යන්නේ. ඒක නිසා අපි බටන් එක අල්ලගෙන යන්න නම් අපිට ඉස්සරහට අඟල් භාගයක ඉඩක් තියෙන්න ඕනේනේ. නේද? ඉතින් එහෙම නැවුවම ඉඩ කොටසක් තියෙන්න ඕන. මේ වගේ ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ප්‍රමාණයක් අපි බටන්ස් මෙහෙම අල්ලන් යනවා. ඉතින් මේ කොටස කොහොමත් ෂර්ට් එකේ ඇතුල් පැත්තට ගිහිල්ලා ඉතින් මේක උඩින් අපේ බොත්තම් කාසපටිය. ඒ කියන්නේ ෂර්ට් එකේ වම් පස කොටස මේකට උඩින් යනවා. ඉතින් මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ කොටස නවල මහගන්නේ කොහොමද කියන එක තමයි දැන් මම ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ. හොඳ පිට පැත්ත. එතකොට මේ පැත්ත තමයි අපේ කන පිට පැත්ත. දැන් අපි කන පිට පැත්තට මේක නවා ගන්නවා. මෙන්න මේ විදිහට මුලින්ම අපි නවා ගන්නවා අඟල් භාගයක් විතර. අඟල් භාගයක් විතර පළලට මෙන්න මේ විදිහට අපි මේ කොටස මෙහෙම නමා ගන්නවා. අඟල් භාගයක් විතර පළලට අපි මෙන්න මෙතන මේ රේඛාවෙන් ඔහොම තියෙන්න අපි මෙන්න මේ පැත්තට ආයි ඔන්න ඔය විදිහට නවා ගත්තම මෙන්න මේක තමයි අපේ සෙන්ටර් ෆ්‍රන්ට් එක නේද? මේ තියෙන්නේ මෙන්න මේක. ඉතින් මේක මැද්දට වෙන්න තමයි නැවිලා තියෙන්නේ. ඉතින් මේ සාමාන්‍යයෙන් අඟල් 3 කාලක් විතර පළලට තමයි මේ හරිය ඉඩ තියෙන්නේ. අඟල් 3 කාලක් විතර පළලට මෙන්න මෙහෙම නවා ගන්නවා. දැන් බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට බටන් එක අපි අල්ලන් යන්නේ මෙන්න මෙතන. මේ රේඛාව දිගට තමයි අපි බටන් එක අල්ලගෙන යන්නේ. අපේ රයිට් සයිඩ් එක. ඔන්න
අඟල් භාගයක් නැවුවා. ඒක නවා ගන්නවා මේ විදියට එක පැත්තකට අඟල් භාගේ නැවුවා. නවලා මෙන්න මේ රේඛාව දිගේ නවත වරක් නමලා මෙහෙම මහගෙන යනවා. ඉදිරි පස කොටසේ දකුණු පස. දැන් අපි මේ පැත්තට අල්ලන්නේ බටන්ස් කියලා කිව්වා. ඉතින් මේක තමයි හොඳ පිටපැත්ත. මේ පැත්ත බටන්ස් අල්ලගෙන යන්නේ. ඉතින් මම බටන්ස් අල්ලන එක ගැන අඟල් 3න් 3ට තමයි බටන්ස් අල්ලන්නේ. අඟල් 3න් 3ට බටන්ස් අල්ලගෙන යනවා. ඉතින් ඔන්න විදිහට බටන්ස් අල්ලනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද ෂර්ට් එක ඇඳම වම් පස කොටස හදාගන්නේ කියලා. දැන් මේ වම් පස කොටසට තමයි අපේ බොත්තම් කාදු අල්ලන්නේ. ඉතින් මේ බොත්තම් කාදු අල්ලනකොට දැන් මේක අපි මෙහෙමනේ තියෙන්නේ. ඔන්න මේ පැත්ත කන පිට පැත්ත, මේ පැත්ත හොඳ පිට පැත්ත. ඉතින් දැන් අපිට පුළුවන් මේක දැන් අපි කලින් නවාගත්තේ අඟල් භාගයටනේ අපේ ෆ්‍රන්ට් එකේ අර අනිත් කොටසේ අපි මේක නවාගත්තේ. මෙතන මේ කොටස නවාගත්තේ අඟල් භාගයකට. ෆ්‍රන්ට් එකේ වම් පස කොටස බලමු නවාගන්නේ කොහොමද කියලා. දැන් අපි කලින් එකේ නවාගත්ත. දැන් මේ කොටස අපි වෙනස්ම විදියකට තමයි මසා ගන්න යන්නේ. ඒ කියන්නේ දැන් ඔයා දැකලා තියෙනව නේද? අපේ අර ඉස්සරහට නවාගත්තාම ඒ පටිය දෙපැත්තෙම අවුට්ලයින් එකක් ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ ක්‍රමයකට තමයි අපි මේක නවා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම කලින් වගේ අඟල් භාගයකට නෙමෙයි මේක නවන්නේ. මෙන්න මෙතන තියෙන දුර. හොඳද? කලින් එකේ වගේ අඟල් භාගයකට නෙමෙයි නවන්නේ. මේ හරිය තියෙන දුර අඟල් 3 කාලක් විතර ඉතුරු වෙන්න මෙන්න මේ විදිහට එකවරක් නවා ගන්නවා. ඊට පස්සේ නැවත වරක් මේ පැත්තට නමනවා. ඊට පස්සේ එතකොට මෙන්න මේ ලයින් එකේ චුට්ටක් එළියට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ සෙන්ටර් ෆ්‍රන්ට් එකෙන් චුට්ටක් අඟල් කාලක් විතර ඇතුළට ගිහිල්ලා තමයි එතකොට තියෙන්නේ. ඊට පස්සේ මේ ගානට ආවට පස්සේ මෙන්න මෙහෙම තව වතාවක් නවා ගන්න. පැත්ත. ඉතින් මේක ඊට පස්සේ අපි අවුට්ලයින් එකක් ගහගෙන යනවා. දැන් මම ඉතින් අවුට්ලයින් එකක් ගහනවා කියලා හිතන මම මේක පොඩ්ඩක් පින් කරගෙන යන්න. මෙන්න මේ විදිහට ඔන්න අවුට්ලයින් එකක් ගැහුවා. දැන් මේ තියෙන්නේ කන පිට පැත්ත. එතකොට මේ පැත්ත තමයි හොඳ පිට පැත්ත. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේක හොඳ පිට පැත්ත. දැන් මේක මෙහෙම හොඳට මැහිලා තියෙන්නේ. මම මෙතන දැන් අවුට්ලයින් එකක් ගැහුවා කියලානේ දැන් කිව්වේ. දැන් මෙන්න මේක හොඳට මැහිලා තියෙන්නේ. ඉතින් මේක මේ පැත්තට පෙරලා ගන්නවා. හොඳද? ඉතින් ඔන්න ඔය විදිහට පෙරලෙනවා. දැන් ඔන්න හොඳ පැත්ත හරව ගන්නවා. එතකොට ඕගලන්ට පේනව නේද? මෙතන ඔන්න අවුට්ලයින් එකක් ගහලා මෙතන පිට තියෙනවා. ඊට පස්සේ අපිට කරන් තියෙන්නේ මෙන්න මේ පැත්තෙනුත් අවුට්ලයින් එකක් ගහගෙන යනවා. නූලක වගේ ප්‍රමාණිකයි. ඒ කියන්නේ එක පොයින්ට් එකක් වගේ පළලට මෙතනින් අවුට්ලයින් එකක් ගහගෙන යනවා. ඉතින් මේ විදිහට තමයි ඊට පස්සේ අපේ ෆ්‍රන්ට් එකේ වම් පස පැත්ත හැදෙන්නේ. ඉතින් මේකේ තමයි අපි බොත්තම් කාදු නැත්තම් බොත්තම් කාස ලකුණු කරන්නේ. මේකේ තමයි අපේ බොත්තම් කාස මේ විදිහට ලකුණු කරගන්නේ. තේරුණා නේද දැන්? මේක අර අලුත් ක්‍රමයකට ඉතින් අර මේක ලේසි. දැන් මේ විදිහට මහනවනේ අපිට පුළුවන්. ඉතින් අර මේක මේ විදිහට නවා ගන්න පුළුවන්. මේක වෙනස්ම ක්‍රමයකට මම ෂර්ට් එක මෙහෙවි මේ ක්‍රමයට. ඒකයි මම ඔයගලන්ට ඒකත් කියලා දුන්නේ. ඉතින් මේ විදිහට නවා ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට භාගයක් නවලා මොන ඔය විදිහට නවලා මේ පැත්තෙන් මහගෙන මෙන්න මේ විදිහට නවා ගන්නත් පුළුවන්. ඉතින් එක වගේ වුණාම ලස්සනක් නෑනේ. මෙන්න මෙහෙම තමයි එතකොට එන්නේ. අන්න ඒකයි මම මේ විදිහට නවා ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් නැවත මේ වීඩියෝ එක තේරෙන්නේ නැත්නම් නැවත බලලා දාගන්න. ඉතින් බලන්නකෝ දැක්කනේ එතකොට කොච්චර ලස්සනද. කැමති විදිහට නිර්මාණය කරගන්න. ඉතින් මේ රයිට් සයිඩ් එක මහුවා වගේම මහ ගන්නත් පුළුවන්. ඉතින් මේක මහ ගන්නත් පුළුවන්. මේක මේ විදිහට මහ ගත්තාම වෙනම ලස්සනක් ෆිනිෂින් එකක් ඉතින් ඇඳුමට හම්බ වෙනවා. පිරිමි ඇඳුම් වල ගොඩක් වෙලාවට ඒ වගේ තැන් තමයි ලස්සන කරන්නේ. ඉතින් ওই විදිහට තමයි අපි ෆ්‍රන්ට් කොටස් දෙක මහගන්නේ. ඊට පස්සේ බලමු අපි මේ ෆ්‍රන්ට් කොටස් දෙකට කොහොමද යෝක් කොටස සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි යෝක් කොටස කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා බලමු. ඉතින් මේ තියෙන්නේ අපේ දකුණු පැත්ත ඇඳාම මේ තියෙන්නේ වම් පැත්ත. ඉතින් ඔන්න ඔය විදිහට තියාගෙන අපි යෝක් කොටස් දෙක සම්බන්ධ කරගන්න යනවා. මේ තියෙන්නේ කරෙක්ට් මාක්ස් දාලා හොඳ පිටපැත්ත. ඒ වගේම මේ යෝක් වල තියෙන්නේ මේ හොඳ පිටපැති දෙක. ඉතින් මේ විදිහට
මුලින්ම හොඳ පිටපැත්ත උඩට යටට තියලා මෙන්න මේ විදිහට හොඳ පිටපැති දෙක තමයි අපි අල්ලගන්නේ මුලින්ම. ඔන්න ඔය විදිහට තියාගන්නවා. මේ දෙකේම ඔන්න ඔය විදිහට දැන් අපි කොහොමද යෝක් එක අල්ලන්නේ කියලා තමයි මේ කියන්නේ. ෆ්‍රන්ට් එකට උරහිසට උරහිස අපි යෝක් කොටස් වල උරහිසට උරහිස මෙන්න මේ විදිහට තියාගන්නවා. මෙන්න මේ විදිහට යටින් හොඳ පිටපැත්ත යෝක් කොටස උඩට තියලා මෙන්න මේ විදිහට තියාගන්නවා. තියලා අපේ අනිත් යෝක් කොටසේ මේ තියෙන හොඳ පිටපැත්තනේ. ඊට පස්සේ හොඳ පිටපැත්ත තියලා මේ කොටසේ යෝක් කොටස අපි මේ විදිහට තියාගන්නවා. මේ කොටස් දෙක අඟල් භාගෙට මහගෙන යනවා. ඉතින් මේ නම්‍යතාවය අඩුයිනේ මම දැන් පේපර්ස් වල හදන නිසා. ඊට පස්සේ අපි කරන්නේ මොකද? මෙන්න මේ විදිහට පෙරලා ගන්නවා. පෙරලාගෙන මේකෙන් උඩින් අවුට්ලයින් එකක් ගහගෙන යනවා මේ විදිහට. මේ විදිහට ආයිනෙම අවුට්ලයින් එකක් ගහගෙන යනවා. අවශ්‍ය නම් තව අවුට්ලයින් එකක් ඕනේ නම් මෙන්න මේකත් තව මේකට සමාන්තර ෆුට් සයිස් එකට තව අවුට්ලයින් එකක් ගහගෙන යනවා. අපිට තියෙන්නේ බෑක් කොටසට යෝක් කොටස අල්ලන්න. එතකොට අපිට තියෙන්නේ බෑක් කොටසට බලන්න දැන් හරිම ලස්සනට තියෙනවා පේනව නේද? දැන් පේපර්ස් වල හැදුවත් ඒක ලස්සනට තියෙනව නේද? පොඩි පොඩි ඉතින් වෙනස්කම් තියෙනවා. ඉතින් පේපර්ස් වල ඉන්නේ කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔන්න ෆ්‍රන්ට් එක සහ බෑක් එකේ යෝක් කොටස් දෙක අල්ලගත්තා. දැන් ඉතින් අපිට තියෙන්නේ බෑක් එකට යෝක් කොටස අල්ලන එක. මේක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒ කියන්නේ මම හිතනවා ඉතින් ගොඩක් වීඩියෝස් වලින් දැකලත් ඇති. ඒත් මම පැහැදිලි කරන්න ඕනේ. මේක මම විහිං මේක කරගෙන යන ඉඳලා ඔයගොල්ලෝ කලින් දැකලත් ඇති. සමහර විට දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති ඉතින්. කරන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේකට බෑක් කොටස සම්බන්ධ කරගන්න. දැන් බෑක් කොටස සම්බන්ධ කරනකොට මුලින්ම මේ කොටස් දෙකක් තියෙනවනේ. දැන් අපි මේ කොටස් දෙක මේ විදිහට මැහෙන්න ඕන. මේ පැත්තත් මේ විදිහට මැහෙන්න ඕනේ. මේක මෙහෙම මැහිලා මූට්ටුවක් වෙන්නේ නැති විදිහට. ඒ කියන්නේ අපි මේක සංගවලා මහ ගන්න ඕනේ. මේ මැහුම් දෙකම ඇතුළට ගිහින් තමයි මැහෙන්න ඕනේ. ඒක නිසා කොහොමද අපි ඒක කරන්නේ කියලා බලමු. ඉතින් යාළුවනේ මම ඔන්න දැන් අරගෙන තියෙනවා අර පේපර්ස් වලින් පෙන්වන්න බෑ මට යෝක් එක කොහොමද සම්බන්ධ කරගන්නේ. ඒක සම්බන්ධ කරලා අපි නොපෙනෙන්න කොහොමද බෑක් කොටසට යෝක් එක මහගන්නේ කියන එක මට ඔයගලන්ට පෙන්වන්න අමාරුයි. ඒක පේපර්ස් නිසා ටිකක් නම්‍යතාවය අඩුයිනේ රෙදි වලට වඩා. ඉතින් මම පොඩියට සාම්පල් කොටස් ටිකක් මහගෙන ගත්තා. ෆ්‍රන්ට් එක, බෑක් එක, ඒ වගේම මේ යෝක් කොටස්. ඉතින් මේ යෝක් කොටස් වල ඉතින් යාළුවනේ දැන් මෙතන කරන්නේත් අර අපි පත්තරෙන් අර පේපර්ස් වලින් කරපු ඒ වැඩ ටිකමයි. ඒ කියන්නේ බෑක් එක, ෆ්‍රන්ට් එක, එතකොට මේ දෙක කොහොමද උරහිස් ජොයින් කරන්නේ කියන කොටස් ටිකම තමයි මේකේ ඉස්සෙල්ලම පෙන්වන්නේ. ඉතින් ඒ ටිකත් ඒ විදිහටම කරනවා. කරලා අපිට වැදගත්ම ටික තමයි මේ යෝක් එක බෑක් එකට අල්ලලා අපි මේ යෝක් කොටස් දෙක හොඳ පිටට
ඒ පෙනෙනකොට සහ කන පිට පැත්තට පෙනෙනකොට දෙපැත්තම මැහුම් ඇතුළට ගිහිල්ලා තියෙන්න ඕන කියන වැදගත් කාරණය තමයි මෙතනදී අපි කරන්නේ. තියෙනවා. ඔන්න ඔහොම. දැන් අපිට අවශ්‍යයි මෙන්න මේ කොටසත් අපේ නොපෙනෙන විදිහට දැන් ඉතින් අපි නීට් වෙන නම් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ කොටසත් මෙන්න මෙහෙම මෙහෙන්න ඕනේ. ඒ කියන්නේ මේ විදිහට මේ පැත්තත් හොඳ පිට පැත්ත තියනවා වගේ තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට මූට්ටුවක් නොපෙනෙන්න තමයි අපි බෑග් එක මහ ගන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි ඒකට ක්‍රමයක් තියෙනවා. ඒක සංගවගෙන මහ ගන්න. ඔන්න මේ විදිහට තියාගත්තා අපි. ඊට පස්සේ මෙන්න මේක දැන් මේ ෆ්‍රන්ට් එකයි බෑක් එකයිනේ තියෙන්නේ. ඉතින් ඒක යෝක් අර මහ ගන්න බැරි වෙච්ච යෝක් කොටස මේ පැත්තට දිග අරගෙන මෙන්න මේක මේ පැත්තට මෙහෙම අරගෙන එනවා මෙතනට රෝල් කරගෙන. දැන් බලන්නකෝ. දැන් මොකද කරන්නේ? මෙතන මූට්ටුව හම්බ වුණා නේද මේ? දැන් ඔන්න මූට්ටුව හම්බ වුණා. දැන් අපිට පුළුවන් මෙන්න මේ දෙක මෙහෙම පින් කරගන්න. ඉතින් මේ නෙක් එක පැත්තෙන් මෙන්න මේ විදිහට අපිට මෙහෙම එළියට ගන්න පුළුවන්. මේ බලන්නකෝ. මෙන්න මේ විදිහට නෙක් එක පැත්තෙන් එළියට ගත්තාම අවසාන පෙනුම ඔන්න බලන්න. මේ බලන්නකෝ දැක්කද? බෑග් එක මේ බලන්න ලස්සන. මේ හොඳ පිට පැත්ත මේ තියෙන්නේ අපේ ෂර්ට් එකේ හොඳ පිට පැත්ත. ඉතින් මේ තියෙන්නේ ෂර්ට් එකේ බලන්නකෝ කන පිට පැත්ත දැක්කද? හොඳ පිට සහ කන පිට දෙකම ලස්සනට අපේ තියෙනවා. ඔයගලන්ට පේනව නේද? මේ බලන්නකෝ. මේ තියෙන්නේ හොඳ පිට පැත්ත. මේ තියෙන්නේ කන පිට පැත්ත. තමයි අපේ බෑක් කොටස යෝක් එකේ අනිත් කොටස අපි අල්ලගන්නේ. ඉතින් ওই විදිහට තමයි අපි ෆ්‍රන්ට් එක සහ බෑක් එක යෝක් කොටස් සම්බන්ධ කරගන්නේ. මම හිතනවා දැන් ඔයගලන්ට මේක තේරෙන්නේ නැති පැහැදිලි ඇති කියලා. අපැහැදිලි තැනක් තිබුණොත් කමෙන්ට් එකක් තියන්න. අපිට දැන් මෙතනදී අනිත් කොටස් දැන් අපිට අත මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේවා ලස්සනට දැන් මම මේ වගේ මෙෂර්මන්ට්ස් අරන් නෙමෙයි මට ඔයගලන්ට පෙන්වන්න විතරයි. මම අර කලින් කිව්වා වගේ මට ඔයගලන්ට අවශ්‍ය පෙන්වන්න විතරනේ. ඉතින් මම මේ වගේ බැලන්ස් කරලා මොකුත් නැහැ. ඉතින් අපිට පුළුවන් ෂර්ට් එක අල්ලද්දී අපේ ෂර්ට් එකේ මෙන්න මෙතන තියෙනව නේද? මෙන්න මේ විදිහට කොටස නවාගෙන මේ මූට්ටු වෙච්ච තැන නෙමෙයි අපේ අතේ මුදුන වෙන්නේ. මෙන්න මෙතන තමයි අතේ මුදුන. ඔයගලන්ට මම කියන එක තේරෙනවනේ? දැන් අපි අත් කට දෙක සමාන කරාම මෙන්න මේ විදිහට සමාන කරාම මෙතන මූට්ටුවට එන්නේ නැහැ අපේ අත මුදුන කොටස. අපේ අත මුදුන කොටස එන්නේ මෙන්න මෙතන. හිතමුකෝ මෙන්න මෙතන කියලා. හොඳද? අත දිග හැරියාම දැක්කා නේද? ඒ ඇයි එහෙම එන්නේ? එතන තමයි අපේ අත මුදුන එන්න ඕනේ. ඒ කියන්නේ අපේ අතේ මුදුන කොටස අල්ලගෙන යනවනේ මෙන්න මෙතන ඉඳලා. මේ මූට්ටුවේ ඉඳලා නෙමෙයි. හොඳද? අතේ මුදුන එන්න ඕනේ මෙතන. ඉතින් මේ විදිහට මේක අල්ලගෙන යනවා. මේකත් මුදුන කොටස මෙතන ඉඳලා තමයි අත් දෙක අල්ලගෙන යන්නේ. ඊට පස්සේ අත් දෙක අල්ලගත්තට පස්සේ එක මේකට සම්බන්ධ කරගන්න. කොලර් එක අපි කොලර් එක සකසගන්නේ. දැන් කොලර් එක සම්බන්ධ කරගන්නකොට අපි මේකේ වට ප්‍රමාණය මැන ගන්න ඕනේ. පුළුවන් ඉතින් සම්පූර්ණ කරවටේ මෙන්න මේ විදිහට වටේටම මැනගෙන යනවා. මැනගෙන ගිහිල්ලා අපි ඒක තමයි අපේ කොලර් එක හදාගන්න. දැන් රහසක් තියෙනවා. රහස තමයි
ගොඩක් වෙලාවට දැන් මේක මම අත්හදා බලාගෙන කරපු දෙයක්. මට මෙතන හැමදාම වැරදිච්ච තැන. ඉතින් මම ඒ වැරදිච්ච තැන මම හදාගත්තේ කොහොමද? මට ගොඩක් වෙලාවට මම මේ වටම මෙන්න මේ ඒ කියන්නේ මෙහෙම තමයි මම වටේ මැනගෙන යන්නේ. ඒ කියන්නේ අපි ටේප් එක ගත්තාම මෙන්න මේ විදිහට තමයි මම මැනගෙන ගියේ. නමුත් මම මේක දැන් අපි කොලර් එක අල්ලන්න කලින් නූලක් මේ වටේට ගහන්න ඕන. හේතුව තමයි අපි පොඩි අවුට්ලයින් එකක් අරගෙන යනවා නූලකින්. අඟල් කාලක විතර අවුට්ලයින් එකක් ගහන් යන්න ඕන. මොකද මේක දැන් අපි බයස් හතරට කැපිලා තියෙනවා මේ රෙදි කොටස් නේ. නැත්තම් අපි කෙලින්ම කොලර් එක අල්ලගෙන යනකොට වෙන්නේ මේ කොටස් මේ එහෙට මෙහෙට ඇදිලා කොලර් එක එක්ක මදි වෙනවා. එහෙම නැත්තම් කොලර් එක වැඩි වෙනවා. නේද? මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන නිසා අපි මුලින්ම මේවා සම්බන්ධ කරගෙන මෙන්න මේ විදිහට අවුට්ලයින් එකක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි කොලර් එක සම්බන්ධ කරගන්නවා. දැන් ඔයගොල්ලන්ට මම කියන්න හදපු රහස තමයි මම කිව්වනේ මට වැරදිච්ච තැන මම මේ කෙලවරින් මෙන්න මේ ආයිනෙන් තමයි මම මැනන් ගියේ. දැන් මම ඒ වුණාට මම දැන් එහෙම කරලා මම දෙපාරක් විතර කොලර් එක හදන්න උනා මට. ඒ කියන්නේ නැවත ගලවනවා හදනවා. එතකොට කොලර් එකේ ලස්සන නැතුව යනවා. ඊට පස්සේ මම තනියම හදාගත්තා. දැන් මම අඟල් කාලක නූලක් ගහන් යනවා කිව්වනේ. අන්න ඒ නූලේ ප්‍රමාණය තමයි මම මැනගත්තේ. මොකද්ද මේ නූල? හිතන්න මෙන්න මේක තමයි අඟල් කාලේ නූල උන්න අපි ගහගෙන ගිහිල්ලා තියෙනවා නෙක් එක වටේටම අඟල් කාලක නූලක් මෙන්න මෙහෙම ගහගෙන ගිහින් තියෙනවා. ඉතින් මම ඒක වට ප්‍රමාණය තමයි මම මැනගන්නේ. ඔන්න ඕක තමයි අන්තිමට මට හදාගන්න පුළුවන් වෙච්ච තැන. ඉතින් මම ඕගොල්ලන්ටත් ඒක කියලා දුන්නා. ඊට පස්සේ මම මෙන්න මේ නූලේ ප්‍රමාණයට වටය මැනගෙන ඒක දෙකට බෙදලා අරගත්තට පස්සේ තමයි මට කොලර් එක තිතටම හරි ගියේ. ඉතින් ওই විදිය තමයි ඕගොල්ලෝ කරන්න කියලා කරලා බලන්න. ඔය ක්‍රම දෙකම කරලා බලන්න හරියන එක මොකද්ද කියලා ඊට පස්සේ ඕගොල්ලෝ නෝට් ඩවුන් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි මගේ ෆ්‍රන්ට් එකේ කොටසේ කොලර් එක මැනගන්න විදිහ සහ යෝක් කොටස කොහොමද සම්බන්ධ කරගන්නේ කියන දේ මම ඔයගොල්ලන්ට ඉදිරිපත් කළේ. ඉතින් දැන් අපි බලමු කොහොමද කොලර් කොටස සකසගන්නේ කියලා. ඉතින් කොලර් එකත් නිර්මාණය කරගන්න ඕනේ අපි මේකටනේ. කොලර් ස්ටිප් එකේ තමයි අපි මුලින්ම කොලර් එක ඇඳ ගන්න ඕනේ. ඉතින් ඔන්න අපි කොලර් එක ඇඳ ගන්න. මෙන්න මේ විදිහට පේපර් ස්ටිප් එකක් ගන්නවා. පේපර් ස්ටිප් එක අරගෙන ඒක දෙකට නවා ගන්න. පේපර් ස්ටිප් එක අපි ගන්නකොට ගන්නේ දිග පළල විදිහට අපි ගන්න ඕනේ. අඟල් 6ක් විතර පළලට ඒ වගේම කරවට ප්‍රමාණය දෙකට බෙදුවීමට තව අඟලක් දෙකක් වැඩිපුර තියලා දිග විදියට ගන්න. කරවට මිනුම දෙකට බෙදුවාගේට තව අඟලක් දෙකක් වැඩිපුර තියලා මේ පැත්තට දිග පළල ගන්න. ඉතින් උස ගන්න අඟල් 6ක් විතර උසට ගන්න. වැඩිපුර ටිකක් ගන්න. ඊට පස්සේ කරන්න ඕනේ අපි මුලින්ම මේකේ මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඔන්න අපි රේඛාවක් ඇඳගත්තා. එක එල්ලේ රේඛාවක් ඇඳගත්තා. රේඛාවක් ඇඳගෙන අපි මේකේ ලකුණු කරගන්නවා ඉහළට. දැන් මේ රේඛාවේ අපි ලකුණු කරගන්න ඕනේ කරවට මිනුම. කරවට මිනුම දෙකට බෙදුවගේ. කරවට මිනුම දැන් අපි අර මැනලා ගත්ත ඇඳුමේ මැනලා ගත්ත කරවට මිනුම දෙකට බෙදු අගේ මේකේ ලකුණු කරනවා. මෙන්න මේ විදිහට ලකුණු කරනවා. හිතමු මම ඔන්න මගේ කරවට මිනුම අඟල් 10ක්. මම ඔන්න ඉතින් අඟල් 10ක් ලකුණු කරගත්තා. එච්චර වෙන්නේ නැහැ පොඩි දරුවෙක්ගේ. නමුත් මම ඔන්න මේක සෙන්ටිමීටර් නිදින් පේන්නේ නැති හින්දා තමයි මම 10කට ගත්තේ. ඉතින් ඔන්න මම 10ක් ගත්තා. ඊට පස්සේ අපි මෙතන ඉඳලා ඉහළට අඟල් 1යි කාලක් පළලට අඟල් 1යි කාලක් කියලා කියනවා. මම අඟල් 1යි කාලක් පළලට මෙතන මාක් කරගෙන යනවා. අඟල් 1යි කාලක් තමයි මේකේ උස වෙන්නේ. ඊට පස්සේ ඔන්න අපි රේඛාවක් ඇඳ ගන්නවා. දැන් මෙතනින් ඉහළට අඟල් කාලක් උසවනවා. අඟල් කාලයි. ඊට පස්සේ මෙතනින් පහළට අඟල් කාලයි. දැන් මේ කාල හිමින් සැරේ මෙන්න මේ විදිහට කැමතිනම් අපේ අර කර්ව් රූලර්ස් භාවිතා කරලා අපිට පුළුවන් ඒක ඇඳ ගන්න. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට අතින් උනත් ඒක ලස්සනට මෙන්න මේ විදිහට ඇඳ ගන්න. ඊට පස්සේ මෙන්න මේ කොටස මේකට සම්බන්ධ කරන ගොඩාක් කැල කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට මෙන්න මේක මෙහෙම අපි සම්බන්ධ කරගන්නවා.
ඊට පස්සේ මෙතන සිට මේ පැත්තට අඟල් භාගයක් විතර ලකුණු කරලා කැමති නම් අපිට කැමති හැඩ ඇඳ ගන්න පුළුවන් මෙතනනේ. මෙතන මේ වගේ චූටි කර්ව් එකක් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම මෙන්න මේ වගේ හැඩයක් පුළුවන්. නේද? මොකක් හරි චූටි හැඩයක් ඇඳ ගන්න පුළුවන් පිරිමි ළමයිගේ ඇඳුම් වල කොලර් වල එහෙම තමයි කොලර් බෑන්ඩ් එක තියෙන්නේ. ඉතින් මේ කොටස කොලර් බෑන්ඩ් එක කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ කොලර් ෆ්ලැප් එක නිර්මාණය කරගන්න. මෙතන සිට ඉහළට අඟල් දෙකක් තිබුණොත් ප්‍රමාණවත්. හොඳටම ඇති අඟල් දෙක. අඟල් දෙකක් එහෙම නැත්නම් අඟල් එකමාරක් වුණත් ඇති. උපරිම අඟල් එකමාරක් තිබ්බත් ඇති. අපි යන්න මම අඟල් දෙකක් ඉහළින් ඔන්න මෙතන සිට ඉහළට අඟල් දෙකක් ලකුණු කරගන්නවා. අඟල් දෙකක් මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකත් මේ විදිහට රේඛාවක් ඇඳගන්නවා. ඇඳලා මෙන්න මේ දැන් අපට අවශ්‍ය වෙන්නේ එතනයි 10 නේ. 10ම අපි මේ විදිහට මේකෙත් ලකුණු කරගෙන ඔන්න මේ විදිහට අපි මේක යා කරගන්නවා. ඉතින් මෙතනනොත් ඉහළට අපි අඟල් කාලක් ඔසවනවා. ඊට පස්සේ අපි ඒක මොකද කරන්නේ? මෙන්න මේකට මෙහෙම සම්බන්ධ කර ගන්නවා. මේ රේඛාවට සම්බන්ධ කර ගන්නවා. මෙතනනොත් අඟල් කාලක් පහත් කරනවා. ඊට පස්සේ මේකත් අපි මෙතනට මේ විදිහට ඇඳ ගන්න. දැන් ඉතින් මම මේ කියලා දෙන්නේ සරලම විදිය කොලර් එක ඇඳ ගන්න සරලම විදිය තමයි මේ කියලා දෙන්නේ. ඉතින් ඊට වඩා ක්‍රම තියෙනවා. නමුත් මේක එක පුංචි දරුවෙකුගේ ෂර්ට් එකකට උනත් ලොකු දරුවෙකුට උනත් සරලම ක්‍රමයක්. ඊට පස්සේ අපි මෙතන දැන් අපි අඟල් භාගයක් ලකුණු කරගත්තානේ මෙතන සිට මෙහාට. ඉතින් මෙන්න මෙතන මේ අඟල් භාගය ලකුණු කරගත්ත ස්ථානයේ ඉඳලා මේ දක්වා මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. ඇඳගෙන දැන් අපිට පුළුවන් මේ කොටස් ටික කපා ගන්න. දැන් බලන්න මේක කපා ගන්නේ කොහොමද කියලා. දැන් මෙතන දිග පළල මම කිව්වේ මෙතන අඟල් 2යි, මෙතන අඟල් 1යි කාලයි. මේවා අපි හොඳට පින් කරගන්න ඕනේ. දැන් මේකකින්ද මේ කොලේ ටිකක් ඝනකම නිසා මේ කොහොම තියෙන නමුත් කොළ ස්ට්‍රිප් වල එච්චර ලොකු ඝනකමක් නැහැ. ඉතින් එහෙ මෙහෙ යන්නේ තියෙන මේවා හොඳට පින් කරගන්න. පින් කරගෙන තමයි අපි මේක අඳින්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ බෑන්ඩ් කොටස. ඉතින් බලමු අපි උඩ ෆ්ලැප් එක මේ බලන්නකෝ. දැක්ක නේද? දැන් මේකේ මධ්‍ය ලක්ෂය මේක තමයි මේකේ මධ්‍ය ලක්ෂය. ඉතින් හරිම සරලයි, හරිම ලස්සනට ඉතින් මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ කොටස දැන් මෙන්න මේ විදිහට අයන් කරගත්තා මම. මේකට රෙදි කොටස් දෙකක් තියලා අයන් කරගත්තා. ඒ වගේම උඩ කොටසට, ඒ වගේම යට කොටසට ඒ තියෙන හැඩයටම කපාගත්ත අඟල් කාලක් විතර මෙහුම් වාසි තියලා ඒකට ඇත්තට මෙහුම් වාසියක් අවශ්‍ය නැහැ. මොකද මෙහෙම ඇතුළට මෙහෙම නවලා තමයි මේ හැඩයට නවලා අයන් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට කොළ කොටස් දෙක සකස ගන්නවා. දැනට මම අරගෙන තියෙන්නේ මේ යට බෑන්ඩ් එකට එක කොටසක් විතරයි. අපිට තව කොටසක් අවශ්‍ය වෙනවා මේක මහලා ඉවර වෙද්දි මහගෙන යන්න. මේ තියෙන්නේ ඇඳම දකුණු පැත්ත.
ඉතින් මම අර කොලින් කියලා දුන්නා වගේ තමයි අර විදියට නමාගෙන ඇඳුම දකුණු පැත්ත කොටස තමයි මහගන්නේ ඒ ඕපන් කොටස. එතකොට ඒ පැත්තට අපි අල්ලන්නේ බටන්ස්. ඉතින් බටන්ස් අල්ලන පැත්ත තමයි මේ මහගෙන යන්නේ. ඉතින් ওই විදියට නමාගෙන ඔහොම මහගෙන යනවා. දැන් මේ තියෙන්නේ අපි ඇඳට පස්සේ තියෙන වම් පැත්ත. එතකොට වම් පැත්ත තමයි අපි අර තුන් පාරක් නමල මහන පැත්ත. ඉතින් පාරක් නැමුවා දෙපාරක් නැමුවා ඔන්න තුන්වෙනි පාරක් නැමුවා. දැන් අපි අර කෙලවරෙන් හීනියට අවුට්ලයින් එකක් ගහගෙන යනවා. ඔන්න කෙලවරෙන් දැන් අපි හීනියට අවුට්ලයින් එකක් ගහගෙන යනවා. ඊට පස්සේ අනිත් පැත්තට එක පෙරලලා ගන්නවා. එහෙම පෙරලලා අරගෙන තමයි අපි එතකොට ඒ පැත්තටත් නැවත අනිත් පිටටත් පෙරලලා ගත්තට පස්සේ ඒ කෙලවරටත් අපි අවුට්ලයින් එකක් ගහනවා. ඊට පස්සේ ඒ පටියට අපිට අර පේපර් ස්ටිප් තියලා ඝනකම් කරන්න වෙනම අවශ්‍ය වෙන්නේ නැහැ මේ විදිහට මහගත්තම. ඉතින් දැන් මම මේ පෙන්නන කොටස් දෙක සාම්පල්ස් විදිහට ගත්තේ. දැන් අර ඔයගලන්ට මම ඇඳුමට මහන කොළ එක බ්ලැක් කලර් එකකින් තමයි මම මහන්නේ. ඉතින් ඒක නිසා දැන් ඒක වැඩි පැහැදිලි බවක් පේන්නේ නැහැ මහනකොට. ඒක අපැහැදිලි නිසා තමයි මම මේ කොටස් දෙක අරගෙන ඔයගලන්ට පෙන්නන්නේ. මිනුම තියෙන්නේ මේකේ මිනුම් කොටස්. ඒ කියන්නේ මම ගත්ත මිනුම් කොටස් අඩු මිනුම් වලින් තමයි මේක අරගෙන තියෙන්නේ. ඉතින් මේක ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා කොලර් එක කොහොමද සම්බන්ධ කරගන්නේ කියන කොටස පෙන්වන්න අවශ්‍ය නිසා තමයි මම මේ විදියට මේ කොටස් දෙකක් අරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ නවලා බෑන්ඩ් එකේ අර කළු පාට කොටසේ යට බෑන්ඩ් එකකින් නවලා තියෙන අඟල් කාලක් විතර අපේ ඒකේ ෂේප් එකටම යට කොටසින් ඉඳලා උඩට නවලා අයන් කරගෙන තියෙනවා. ඉතින් දැන් මේ මහ ගන්න විදිහට උඩ කොටස මහ ගන්න ඕන. ඉතින් හොඳට මේ කොටස් ටික බලා ගන්න.
ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේක වටේටම මේ විදිහට අවුට්ලයින් එකක් ගහගෙන යන්න. ඉතින් මේ විදිහට කට් මාක්ස් දාගන්නවා දෙකේම හරි මැද්දෙන් දාලා මෙන්න මේ අර අපි හැඩයක් කර්ව් කරලා හදාගත්තේ අර අඟල් භාගයක් පන්නලා එතනින් කර්ව් කරලා හැඩයක් හදාගත්තා නේද? අන්න ඒ පැත්ත කොලර් එකේ කොලර් ෆ්ලැප් එකේ යට කොටසට තියලා ඉතින් අර මේ කොලර් බෑන්ඩ් එකේ අනිත් කොටසත් ඒ කොලර් ෆ්ලැප් එකේ යට කොටස පැත්තට තියලා මෙන්න මේ විදිහට මහගෙන යනවා. කෙලවර දක්වා මහගෙන යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වෙනම කොළ කියන්නේ වෙනම රෙදි කොටසක් අරගෙන අපිට පුළුවන් අර කොළ ෆ්ලැප් එකට යටින් තියාගෙන දැන් අර කර්ව් ෂේප් එක උඩ තියෙන කර්ව් ෂේප් එක තියෙනවා බෑන්ඩ් එකේ අන්න ඒ කර්ව් ෂේප් එක එන විදිහට වටේටම මහගෙන යනවා අපි අර මහගත්ත කලින් මහගත්ත මෙහුම් වාසිය දිගේම. ඉතින් කිසිම පටලැවිල්ලක් වෙන්නේ මේක හරිම ලේසි පහසුයි. ඔයගොල්ලොත් මහලා බලන්නකෝ. ඉතින් බලන්න යාළුවනේ දැන් කොළ එකේ අවසාන පෙනුම හරිම ලස්සනට ආව නේද? ඉතින් ওই විදිහට තමයි කොළ එකේ මහගත්තම තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් දැන් මෙන්න මේ බෑන්ඩ් එකත් කොළ ෆ්ලැප් එකත් සවිවන ස්ථානය තියෙනවනේ. අන්න ඒ කෙලින් ඒ දිගටම අපි අවුට්ලයින් එකක් ගහගෙන එනවා අර උඩ අවුට්ලයින් එකට සමාන්තරව. ඉතින් කර්ව් ෂේප් එකත් මහගන්න පුළුවන් ওই විදිහටම කෙලවර දක්වා කර්ව් ෂේප් එකෙත් අවුට්ලයින් එක අරගෙන යන්න පුළුවන්. ඉතින් දැන් අපිට පුළුවන් මේ යට කොටස අපේ ෂර්ට් එකට සවි වන ස්ථානයනේ. ඉතින් කර වටේට අපි මේක සවි කරන ස්ථානය. ඉතින් ඒකේ අපිට අඟල් කාලට පුළුවන් තියාගන්න. මොකද අපි ෂර්ට් එකේ අර අවුට්ලයින් එකක් ගහගෙන ගියා නේද? අඟල් කාලකට නූලක්. අන්න ඒ නූලේ ප්‍රමාණයටම හිටින්න අඟල් කාලක් විතර වෙන්න කර වටේ මහ ගන්න පුළුවන් විදිහට මෙහුම් වාසිය අඟල් කාලකට තියාගෙන ඔන්න විදිහට කපාගෙන එනවා. බලන්නකො ඉතින් කොළ එක මේක නම් පුංචි සාම්පල් එකක්. ඉතින් කොළ එක හරියට මහගෙන ඉවර වුණාම ඔන්න ඔය විදිහේ හැඩයක් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න දැන් මම සරම කොටස සකස් කරගන්නේ කොහොමද කියලා දැන් ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ. දැන් මම එයාට ඕනි කිව්වේ සම්පූර්ණ ඉනට ඉලාස්ටික් එකක් දමපු දාලා තමයි එයාට ඕනි කිව්වේ සරම කොටස. සම්පූර්ණයෙන් මෙයාගේ ඉන ඉලාස්ටික් කරන්න කිව්වා පිටුපස සහ ඉදිරිපස දෙකම. ඉතින් මම අඟලක් පළල ඉලාස්ටික් එකයි තමයි යොදාගත්තේ ඒකට. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයාගේ සරම නිර්මාණය කළේ. ඉතින් මෙන්න මේ විදිහට ප්ලීට් එකක් ඇතුළට තියලා තියෙනවා. ලොකු ප්ලීට් එකක් ඇතුළට තියලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ සරමේ රෙද්ද පළල වැඩිපුර තිබ්බ නිසා මම වැඩිපුර ලොකුවට ප්ලීට් එකක් ඇතුළට තියාගත්තා. ඉතින් මේ විදිහට තමයි යාගේ සරම නිර්මාණය කරේ. එතකොට අපි දැන් කොහොමද මේකට රෙදි කොටස, ඒ කියන්නේ රෙදි කොටස කොහොමද සකසගන්නේ කියලා බලමු. මුලින්ම දැන් මම මේක කොළ එක පැහැදිලි කරලා පෙන්නන්නම් ඔයගලන්ට.
මුලින්ම දැන් අපි 36 පළල රෙද්දක් ගත්තොත් 36 පළල ගත්තොත් එයාට වැඩි ඉතින් මම 36 පළලිනුත් ටිකක් අඩු කරලා තමයි සරමට රෙදි කොටස ගත්තේ. ඉතින් මේ විදිහට මම අවශ්‍ය විදිහට සරමේ පළල හදා ගන්නකොට දෙපැත්ත මූට්ටු කර ගන්න ඕනනේ. ඉතින් දෙපැත්ත මූට්ටු කර ගන්නට මම මේ විදිහට රෙදි කොටසේ මැහුම් වාසි භාග දෙකක් දෙපැත්තෙන් තියාගත්තා. දෙපැත්තෙම මේ විදිහට මැහුම් වාසි භාග දෙකක් තියාගත්තා. ඊට පස්සේ සම්පූර්ණ යාගේ ඉන වටේ තියාගත්තා. සම්පූර්ණ ඉන වටේ තියාගත්තා. ඊට පස්සේ ඉන වටේන් භාගය ගත්තා. ඊට පස්සේ රැලි සඳහා තව අඟල් 5ක් විතර වැඩිපුර මම මෙතනට ගත්තා. ඉතින් දැන් එයාගේ සම්පූර්ණ ඉන වටේ තියෙනවා. ඊට පස්සේ ඉන වටෙන් භාගය තියෙනවා. ඊට පස්සේ රැලි සඳහා මේ කොටස තියෙනවා. දැන් අපිට මේ මෙෂර්මන්ට් එක ඕන වෙන්නේ දැන් සම්පූර්ණ ඉන වට වෙන්නේ මෙන්න මෙහෙම එනකොට දැන් අපි යාගේ සරම දැන් මේ මැහුම් වාසිය මෙහෙම අයින් කරමුකෝ. ඔන්න දැන් සරම සම්පූර්ණ ඉන වටේ වෙනකොට මෙන්න යාගේ සම්පූර්ණ ඉන වටේ ඇවිල්ලා. ඊට පස්සේ මේ ඉන වටෙන් භාගය එන්නේ මොකටද? මේකත් අයින් කරමුකෝ අපි. ඉන වටෙන් භාගය එන්නේ මේ පැත්තට මෙන්න මෙහෙම ඇඳහම. සරම මෙන්න මෙතනට ඇඳම තමයි ඉන වටෙන් භාගය එන්නේ. නේද? එතකොට මේ කොටස තමයි අපි වැඩිපුර කියලා ගන්නෙ. මේක ඇතුළට හංගවලා. ඒ කියන්නේ ඇතුළට දැන් අපි මේක මූට්ටු කරනවනේ. මූට්ටු කරන නිසා මේ ඇතුළට හංගවලා රැල්ලක් විදිහට තියලා යාට ඒක යාට ඕන විදිහට සකසන්න තමයි අපි මේකට මේ රැලි කොටසක් සඳහා මේ කොටසක් ඉතුරු කරගන්නේ. ඉතින් ඊට පස්සේ මම කළේ මේ විදිහට රෙදි කොටසේ එයාගේ සම්පූර්ණ ඉන වටය සහ ඉන වටෙන් භාග සහ මේ කියන කොටස් දෙකම මේ විදිහට මේක මූට්ටු කරගත්තට පස්සේ මේක සම්පූර්ණයෙන්ම අපි මූට්ටු කරගත්තා. මූට්ටු කරගෙන එයාට දැන් මූට්ටු කරගත්තට පස්සේ ඉතින් ඔන්න අපි සම්පූර්ණ සරම කොටස දැන් මූට්ටු කරගත්තා. ඉතින් දැන් මේ මූට්ටුව මෙන්න මේ විදිහට තියාගෙන එයාගේ ඉන වටේ තියෙන්නේ ඉන වටේ සම්පූර්ණ ඉන වටේ 15ක් කියමු. සම්පූර්ණ ඉන වටේ 15යි. එතකොට ඉස්සරහට පිටුපස්සට 7මාර තමයි එන්නේ. ඉතින් මම එයාට පිටුපස්සට අඟල් 7මාරක් නේ. එතකොට ඉස්සරහටත් එන්නේ 7මාරක්. එතකොට අපි මෙයාගේ සම්පූර්ණ ඉන වටේම 15ක් නම් මම අඟල් 19ක් තමයි සම්පූර්ණ ඉන වටේ ගත්තේ. ඉතින් මේ විදිහට එයාගේ මෙන්න මේ කොටසත් මේ විදිහට බැහිලා මෙන්න මේ විදිහට එයාගේ සරම නිර්මාණය කරගන්න මෙන්න මේ විදිහට අනිත් කොටසත් නවලා මේ කොටස දැන් මෙතන කොටස් දෙකක් තියෙනවනේ මෙන්න මෙහෙම ඉස්සරහට තමයි මේ කොටස එන්නේ මෙන්න මේ විදිහට ඊට පස්සේ මම මේක ටැග් කරගත්තා මේ විදිහට ටැග් කරගත්තාම මේ බලන්න මෙන්න බලන්න දැන් මේ විදිහට ටැග් කරගත්තාම මෙයාගේ ඉදිරිපස තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. ඒ වගේම පිටුපස මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් මෙතන අඟල් එයාගේ ඉන සම්පූර්ණ ඉන වටේ 15ක්. ඉතින් මැහුම් වාසිත් ඇතෑරලා තව අඟල් 4ක් මම වැඩිපුර ගත්තා. එතකොට අඟල් 19ක වට ප්‍රමාණයක් සම්පූර්ණ ඉන වටේ තියෙනවා. ඉතින් මම ඉලාස්ටික් කෑල්ල ගත්තා. අඟල් 15ට ඉන තියෙන්නේ. ඉතින් 15ට වඩා තව අඟල් 3ක් අඩු කරලා අඟල් 3ක් තව ඉලාස්ටික් එකෙන් අඩු කරලා ඒ ප්‍රමාණය තමයි සම්පූර්ණ ඉන වටේටම ඇල්ලුවේ. ඊට පස්සේ ඒක හොඳට අපි ඇදලා වටේට අල්ලගත්තාම ලස්සනට හිටිනවා. ඉතින් මේ විදිහට තමයි සරමේ අපි පල්ල කොටස හදාගත්තේ. සම්පූර්ණ ඉලාස්ටික් කරපු නිසා. එයාගේ සම්පූර්ණ ඉන වටේට වඩා අඟල් 4ක් වැඩිපුර ගත්තා. ඉලාස්ටික් එක කපද්දී අපි 15ට වඩා තව අඟල් 3ක් අඩු කරලා ඒ කියන්නේ සම්පූර්ණ ඉන වටේට වඩා අඟල් 3ක් අඩුවෙන් ඉලාස්ටික් කෑල්ල අරගෙන තමයි අපි ඉලාස්ටික් එක වටේට අල්ලන්නේ. එතකොට ඉලාස්ටික් එකට දැන් අපි උස සකස ගන්නකොට සරමේ ඉලාස්ටික් එක අඟලක් නම් අපි අඟල දෙපැත්තට ඒ කියන්නේ අපේ ඉලාස්ටික් එක වැහෙන්න අඟලක් ඕනේ. ඒ වගේම අනිත් පැත්තට අඟලක් ඕනේ. ඒ වගේම ඒ දෙක මූට්ටු වෙන්න තව අඟල් භාගේ දෙපැත්තට ඕනේ. ඉතින් මම අඟල් 3ක පළලක් මේ සරමට තව වැඩිපුර එකතු කරගත්තා.
සරමට වැඩිපුර අඟල් 3ක් එකතු කරගත්තා. සරමේ උසට වඩා ඉලාස්ටික් එක අල්ලන්න. ඒ වගේම සරමියට වාටිය නවල මහන අඟල් භාගයක් එකතු කරගත්තා. ඉතින් උසට මම එකතු කරගත්තේ අවශ්‍ය උසට අඟල් 3කුත් තව අඟල් භාගෙකුත්. එතකොට සම්පූර්ණයෙන්ම අවශ්‍ය උසට වඩා අඟල් 3මාරක් එකතු කරලා තමයි මම සරමේ උස සකස ගත්තේ. ඉතින් ওই විදිහට තමයි සරම කොටස සකස ගත්තේ. මම හිතනවා දැන් ඔයගොල්ලන්ට මේ කොටස තේරෙන්නේ නැති කියලා. මේක පොඩි දරුවෙක් නිසා අපිට මේක ලස්සනට ප්ලීට් එක ප්ලීට් එකක් මේ විදිහට තියලා මහ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාට පුළුවන් දැන් මේ වීඩියෝ එක බලලා ෂර්ට් එකයි සරමයි දෙකම ලස්සනට මහ ගන්න. ඉතින් පැයකට වඩා වැඩි කාලයක් ගියා. බාගෙට කියලා දෙන්න බැරි නිසා තමයි වෙලාව වැඩිපුර ගියේ. ඉතින් මේ වීඩියෝ එක බැලුවට ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙත් දවසක අපි හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්නම්. ඔයගලන්ට සුබ සතියක් වේවා.